මේ 2025 දැන් 25 නෙමෙයි 26 රිවිෂන් එක පටන් ගන්න එක ගැන පොඩ්ඩක් කලින් කතා කරන්න කියලා හිතපින්ද තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. එහෙම මේ මොකද්ද වෙන්න යන්නේ කියලා. දැන් මේ ඇවිල්ලා දෙසැම්බර් මාසේ අන්තිම දවස් මම රිවිෂන් එක පටන් ගන්න හිතාන ඉන්නේ නුවර එක ජනවාරි මුල්ම සතියේ බදාදා උදේ 8ට මං 7 වෙනිදා ජනවාරි 7 දෙවෙනියට මං කුරුණෑගල ඇත්තටම 8 වෙනිදා ඒ බ්‍රහස්පතින්දා රිවිෂන් එක පටන් ගන්නෙ නැහැ. ඒකට හේතුව මම පස්සේ කියන්නම්. ඒගොල්ලන්ට මාර්තු මාසෙ විතර ඉඳලා අඟහරුවාදා හවසට මම හිතාන ඉන්නවා පේපර් එකක් විතරක් ඩිස්කස් කරන්න අවශ්‍ය අයට. දෙවෙනි එක තමයි මේ අවුරුද්දේ විභාගය ගැන කතා කරලා වැඩකුත් නැහැ. මොකද මේ සැරේ විභාගය සම්බන්ධයෙන් මම විභාගයට සතියකට කලිනුත් වීඩියෝ එකක් දැම්මා. මොකද්ද වෙන්නේ කොහොමද කරන්න ඕනේ කියලා. හැබැයි ළමයි මට ගොඩාක් මැසේජස් එවලා තිබ්බා. ඊට පස්සේ වෙන channel වල තිබ්බ විස්තර දාලා තිබ්බා. මොනවාද පාස් පේපර්ස් කරා නම් පළාත් පේපර්ස් කරා නම් හොඳට කරන්න පුළුවන් කියලා. ඉතින් මගෙන් ක්ලාස් වලත් ළමයි එහෙම ඇහුවා මෙහෙම කරනවා සර් මෙහෙම කරනවා කියලා. මම ඒගොල්ලන්ට කිව්වා ඉතින් කවුද එපා කිව්වේ කියලා. පාස් පේපර්ස් කරන්න අර මේ එපා කිව්වේ කියලා. එතකොට දැන් ඒව වුණා. කොහොම නමුත් මේක විතරක් මතක තියාගන්න වෙනවා හැමෝටම. ඇත්තටම විෂය හරියට ඉගෙන ගත්තේ නැත්නම් පේපර් එකකට හරියට උත්තර ලියන්න බෑ. මේක කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ තුනටම වළංගුයි. විෂය හරියට ඉගෙන ගත්තටත් බෑ. චුට්ටක් ඒක ලියන්න පුරුදු වෙන්නත් ඕනේ. ඒක චුට්ටක්. නමුත් දැන් අලුත් ළමයි සහ පරණ ළමයි සියල්ලන්ම දඟලන්නේ ඉගෙන ගන්න නැතුව පේපර්ස් කරන්න. සබ්ජෙක්ට් එක දන්නේ නැතුව පේපර්ස් කරන්න බෑ. ඒතකොට පේපර්ස් ලියනවා කියන එක චූටි දෙයක්. ඉගෙන ගන්න එක වැදගත් දෙයක්. මේක සබ්ජෙක්ට් උන්ට මට ඉදෙනට වළංගුයි. ගොඩාක් අය පේපර්ස් ලියන්න යනවා, ටයිමින් හදන්න යනවා. හැබැයි එයාලට මූලික දේවල් බෑ. එන්න ඉස්සලා තියරි හදාගන්න. එහෙනම් විභාගයට කලින් තියරි ඔක්කොම පාඩම් කරලා ඒව බැරි දේවල් අඳුරගෙන විශේෂයෙන්ම තමන්ට බැරි දේවල් අඳුර ගන්න. බැරි දේවල් අඳුරගෙන ඒවට පිළිතුරු හොයාගත්තොත් ආයේ කවුරුත් ගුරුවරයෙක් ඕනෙත් නැහැ ඇත්තටම. තමන්ට බැරි දේවල් පොත් බලලා හොයාගත්තා නම් අපිට තියෙන සම්පත් බලන්නකො. යාළුවන්ගෙන් අහන්න පුළුවන්. ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් අහන්න පුළුවන්. තමයි යන ටියුෂන් පන්ති ගුරුවරයෙක්ගෙන් අහන්න පුළුවන්. ඉතින් මේවා එකක්වත් අහගන්න බැරි නම් ඒවා අයින් කළා දාන්න. පන්ති ගුරුවරයෙක්ගෙන් ප්‍රශ්න අහන්න බැන්න නම් ඒ පන්තියට යන්න එපා. යාළුවන්ගෙන් ප්‍රශ්නයක් අහලා උත්තරයක් ගන්න බැන්න යාළුවා අස්සේ කරන්නත් එපා. තව විවරණ පොත් තියෙනවා. වීඩියෝ තියෙනවා ඕන අයගේ. පේපර්ස් තියෙනවා. ඩිස්කෂන් තියෙනවා. දැන් මගේ උනත් 19 ඉඳලා මම පේපර් ඩිස්කෂන් ඔක්කොම ටික දාලා තියෙන්නේ. මේ අවුරුදු දෙකත් නිමීට දාන්න. එතකොට මාකින් ස්කීම් එක මම ළඟ තියෙනවා. මේ සැරේ පේපර් එකත් මම ළඟ තියෙනවා. මම මාකින් එක මම හිතන්නේ ඔයගොල්ලන්ට දැම්මා. මාකින් එක මම දැම්මා ඔයගොල්ලන්ට. හරි. මාකින් එක මම දැම්මා ටෙලිග්‍රෑම් එකට. රිවිෂන් එකේ. හැබැයි මාකින් ස්කීම ටික ටික ආයේ වෙනස් වුණා බලනකොට. වෙනස් වෙච්ච ටිකත් එක්ක අලුත් මාකින් එකත් මම ආයෙ දාන්න. ආපහු සැරයක්. මාකින් එක හොඳට ස්ටඩි කරන්න. පේපර් එකත් හොඳට ස්ටඩි කරන්න. පේපර් එකත් channel එකේ දාන්නම් මම. ඒතර පේපර් එකක් දාන්නම් ස්ට්‍රක්චර්ඩ් එසේ MCQ එක කොහොමත් ඔයගොල්ලෝ ගාව තියෙනවා. මාකින් එක තියෙනවා. ඕක ගෙදරට අරන් දවසක් මහන්සි වෙලා මට වැරදුනේ කෝකද? මම පුළුවන් වුණේ කෝකද? මං දුර්වල කොතනද? පොඩ්ඩක් බලන්න. ওই ටික ලෑස්ති වෙලා පාස් පේපර්ස් ටිකත් ලෑස්ති කරගෙන හරි ඉස්සල්ලාම තීරණය කරන්න මම හොඳට ඉගෙන ගන්නවා කියලා. තියරි නැත්තම් කරන්න බෑ. දැන් අදත් මම ඔය ප්‍රවීණ විද්‍යාව වගේක් උගන්වනකොට උදේවරුේ මම දැකපු දෙයක් තමයි සමහර ළමයි ප්‍රශ්න ආලෙවන්න කියපුවම ආලෙවනවා ජානේ දන්නේ DNA දන්නේ හැබැයි ප්‍රවීණ විද්‍යාව ඉගෙන ගන්නෙ. උණනේ බෑ. උණනේ ඇඳලා තියෙන වැරදි. එතකොට මොකද්ද වෙන්නේ කියන්නේ? දැන් මේ අවුරුද්දේ පේපර් මාකින් වල ඔයගොල්ලෝ බලන්න ද්විබීජපත්‍රි ශාක මුලද කොහෙද ආපු එකේ ගොඩක් අයගේ රූපෙට බිඳුවයි ලකුණු. ටීචර්ස්ලාගෙන් අහන්න බය කරන්න කියනෝ නෙමෙයි. ඒ කියන්නේ මොකද්ද? තමන් ඉස්කෝලේ හරි පන්ති වල හරි ඇඳලා තිබ්බ රූපේ වැරදි. වැරදි රූපයක් ඇඳොත් ඒ මුළු කොටසම වැරදි. හැබැයි ලියන ඒවට ලකුණු හම්බ වෙනවා. ඉතින් ඒකෙන් ඇත්තටම පේපර් මාකින් ගිය ගුරුවරු 80ක් 90ක් කියන කතාවක් තමයි මේ ළමයි සබ්ජෙක්ට් එක දන්නේ නැහැ කියලා. ඊළඟට අපි ප්‍රශ්නෙට උත්තරයක් කියන්නකො සබ්ජෙක්ට් එක දන්නේ නැති වෙන්නේ ඇයි? දන්න මිනිස්සු ඉන්නවනේ. ඉස්කෝලේ ගුරුවරු මේ සබ්ජෙක්ට් එක දන්නවා. කැම්පස් ගිහලා ඩිග්‍රී එක කරලා ඉන්න මිනිස්සු. ඒක සබ්ජෙක්ට් එක දන්නේ නැති මිනිස්සුගේ ඉගෙන ගත්ත නිසා වෙන්නේ නැති.
කවුද කියන්නේ කො බය උගන්නන්නේ නැත්තේ? බය උගන්නන්නේ නැත්තේ කවුද? හැමෝම උගන්නනවා. හැමෝම ගෙසින් දානවා. ඉතින් ඕගලන් තේරුම් කරගන්න ගෙසින් හින්දා වැරදුනා නම් සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තේ නැත්තම් මේ MCQ කරන්න බෑ. එහෙනම් කොහොම හරි ඕගලන්ට දඟලලා සිද්ධ වෙනවා. මොකද්ද? සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න. හුඟක් දුර්වලයි නම් MCQ 20 25 වගේ අඩු නම් තියරි පන්තියකට යන්න. තියරි වලට ගිහිල්ලා ප්‍රවේණිය අනුක ප්‍රවේණිය ඔය අග පාඩම් ඉගෙන ගන්න. රිවිෂන් කියන්නේත් ඉතින් ඒකනේ. රිවිෂන් එකක් කියන්නේ අතරම අමාරු කොටස් පැහැදිලි කරලා සරල කොටස් නෙමෙයි අමාරු කොටස් පැහැදිලි කරලා උත්තර ලියන විදිහ ආය උත්තර ලියන විදිහ කියලා දෙන්න බෑ. තර්ක කරන්න කියලා දෙන්නේ නැහැ. රචනා කියන්නේ මොකද්ද? තමන්ගේ ඔළුවේ තියෙන පින්තූරේ ලියන එකක් නේ තියෙන්නේ. තමන්ගේ ඔළුවේ පින්තූරයක් නැත්නම් ලියන්න වෙන්නේ කටපාඩම් කරලා. කටපාඩම් කරලා ලියපුවා අසාර්ථකයි. කියන්නේ රිසල්ට්ස් එන්නේ අඩු. එහෙනම් රූපයක් හිතේ තියාන ලියන්න ඕන. රූපේ හිතේ නැත්තම් ලියන්න බෑ. ලියන එක සම්පත් පොතේ ඇතුලේ ලියනවා කියලා ඒකෙම ලොකු නීතියක් නැහැ. සම්පත් පොතේ තමන් ලියන එක සම්පත් පොතේ තියෙන විදිහට වෙන්න ඕනේ. සම්පත් පොතේ තියෙන එකම ලියන්න කියලා අනිත් පැත්තට කවුරුත් කියන්නේ. සම්පත් පොතේ තියෙන එකම ලියන්න කියලා කවුරුත් කියන්නේ. සම්පත් පොතේ තියෙන විදිහට තියෙන්න ඕනේ කියලා නේ කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? උක්තාක්‍යත සම්බන්ධ කරන වචන එහෙම තියෙන්න ඕනේ නැහැ. අර ටික තියෙන්න ඕනේ. ඒතර මාකින් ස්කීම් එකේ print කරන්න බෑනේ. අනික් ඒ ඔක්කොම. දැන් සමහර දෙමව්පියෝ දන්නේ නැතුව අහනවා හෝ කියලා තියෙනවා, ඒව තියෙනවා, මේ වචනේ තියෙන. එහෙම වචන මාකින් එක අනිවාර්යෙන් බලන වචනෙට යට ඉරක් ගහලා තියෙනවා. ඔයගොල්ලන්ගේ මාකින් එක ඉරක් ගහලා තියෙනවා. ඒ වචනේ අනිවාර්යෙන් බලනවා. එහෙම නැත්තම් බලන්නේ නැහැ. ඉතින් මේවට කලබල වෙන්න එපා. ගොඩාක් ළමයි ඉගෙන ගන්න නැතුව පේපර්ස් ලියන්න යනවා, ටයිමින් කරන්න යනවා, පේපර් සෙන්ටර්ස් යනවා. ඒවා මම කතා කරන්නවත් ආස නැහැ. ඒවා ප්‍රතිඵල ඔයගොල්ලෝ දන්නවා ඇති දැන්. දකින්න ඇතිනේ. ඒ හින්දා හොඳම දේ පාඩම් කරන්න. ගෙදරට වෙලා ඉන්න. තේරුණා? ගෙදරට වෙලා පාඩම් කරලා බැරි දේවල් අහගෙන යාළුවොත් එක්ක සාකච්ඡා කරලා අර පරණ විදියට ඉගෙන ගන්න. එතකොට ඔයගලන්ට මේ අවුරුද්ද විභාගය කරන්න පුළුවන්. ඉතින් මගේ රිවිෂන් එක ගැන දන්න අය දන්නවා, එන්නේ නැති දන්නේ නැති අය දන්නේ නැහැ. ආයෙ වැඩපිළිවෙල වල කියලා 아무තු જાතියක් නැහැ. හරි. මම පේපර්ස් ටිකක් කරනවා. තියරිත් උගන්වනවා. මොකද මගේ අර වැරදි මතිමතාන්තර ටිකක් යනවනේ. ඒවට උත්තර මන් දෙන්න. එක මතයක් මේ නගරේ හැමතැනම තියෙනවා මගේ පන්ති ආපු නැති අය ගන්නෙ නැහැ කියලා. නෑ ගන්නවා. ඒගොල්ලෝ තමයි වැඩියම මං ගන්න ආස. ඇයි ඒ? එතකොට මං උගන්වන විදියත් ඒගොල්ලන්ට දැනෙනවනේ. ඒගොල්ලෝ ගන්න මං හරිම ආසයි. එහෙනම් ඒගොල්ලෝ ගන්නවා. ගන්න නැතුව නෙමෙයි. දෙවෙනි එක තියරි උගන්වන්නේ නෑ උගන්වනවා. ඔක්කොම තියරි උගන්වන්න බෑ. කොයි පන්තියවත් තියරි උගන්වන්නේ නැහැ. ඒතකොට මගේ රිවිෂන් පන්තියක්මයි. මගේ පන්තිය කවුරුත් ෆස්ට් අය ළමයි නැහැ. එහෙනම් ඔයගලන්ට ඕන තැනකින් අහන්න පුළුවන්. හැබැයි මම යුනිට් වයිස් යන්නේ. යුනිට් දෙකක් හරි තුනක් හරි එකවර යනවා. හරි. එකක් හෝ දෙකක්. මුලින් දෙකක්. එතකොට මගේ රිවිෂන් පන්තිය මම දැම්මම කියන්න ෆුල් පේපර්ස් කියලා જાතිය මුලින් ඉඳලා කරන්නේ නැහැ. ෆුල් පේපර්ස් කරන්න නම් සිලබස් එක ඉවර වෙන්න ඕන. ෆුල් පේපර් එකක් කියන්නේ මුළු සිලබස් එකෙන්ම හදන පේපර් එකක්. එහෙම නැතුව MCQ 50කුයි මුල් යුනිට් දෙකෙන් MCQ 50ක් හදලා ස්ට්‍රක්චර්ඩ් එසෙත් ඒ යුනිට් දෙකෙන් හදලා රචනා අතරකුත් ඒ යුනිට් එකෙන් දුන්නට ඒක ෆුල් පේපර් එකක් නෙමෙයි. ෆුල් පේපර්ස් කරන්න වෙන්නේ අන්තිම මාස දෙකේ විතර. ඕගලන්ට ගෙදරදී කරත හැකි තමන්ගේ මට්ටම අනුව. ඉතින් මම අර බැරි දේවල් කියලා දෙන්න අමාරු දේවල් දෙවෙනි එක ඕගොල්ලෝ කියලා දෙනවා. දෙවෙනි එක ඕගොල්ලෝ ඉල්ලන දේවලුත් මම කියලා දෙනවා. ගාක් සරල නොවනවනම් අපි ඩිස්කස් කරන පාඩමේ තියෙන තමන්ට බැරි තියරි කොටසක් මට ලියලා එවුවොත් මම ඒකත් කියලා දෙනවා. ඒ අරනකොට මේ මුල ඉඳලා අගට මාතෘකා කී තියරි නම් උගන්නන්නේ නැහැ. ඔය කලින්ම කියන්න එපා. ඊට පස්සේ මොකද වෙන්නේ? මං ගෙදරදී ලියන්න පේපර්ස් වගේක් දෙනවා. ඒ ටික ලියපුවම තියරි කම්ප්ලීට් වෙනවා. බැරි දෙයක් අහන්න පුළුවන්. ඉතින් ඒ හින්දා එහෙම ප්‍රශ්පන්තියක් තමයි මම කරන්න ඉතාලේ. ඉතින් මේක හැමෝටම සූට් වෙන්නේ නැහැ. සමහර අයට කැමති, සමහර අයට ඇවිල්ලා බලන්න ඉතින් මගේ පන්තියට පොය නම් දන්නවා. අනිත් අයට. ඉතින් ඕක කුරුණෑගල පැත්තට මං එන්නම්. කුරුණෑගල කතන්දරේ අතරම කුරුණෑගල ළමයි ගොඩාක් ගියසරේ පන්ති ආවේ නැහැ තියරි. එහෙනම් ගොඩාක් ළමයි නැහැ. කුරුණෑගල අනිත් එක දැන් ගුරුවරුත් ගොඩක් ඉන්නවා. ඒවා මේවා හින්දා ටික දෙනෙක් ඉන්නවා මගේ පන්ති ආවිලා හොඳට වැඩ කරගත්ත ළමයි. සමහරු මේ සැරේ විභාගේ පාස් වෙයි. ඒගොල්ලන්ට ආයෙ ඕන වෙන්නේ නැති වෙයි. තව ළමයි කණ්ඩායමක් ඉන්නවා බයෝ හොඳයි ෆිසික්ස් කෙමිස්ට්‍රි ටිකක් අවුල්. ඒගොල්ලන්ගේ දෙමව්පියොත් මට කතා කරා. ඒගොල්ලෝ ඔක්කොම මට කිව්වේ සර් එහෙම තියරියක් උගන්වන්න ඕනේ නැහැ. අපිට පේපර්ස් ටිකක් විතරක් කරොත් ඇති. බැරි දේවල් අහගන්න ගිය සැරේ අපිට උනේ හරියට පාඩම් කරගන්න බැරි වුණා. බය වුණා අපි ඒක කොහොම හරි කරගත්තා කියලා. ඒ වගේ ළමයින්ට තමයි මම අර පේපර් ක්ලාස් එකක් කරන්න හිතුවේ. පේපර් ක්ලාස් එකක් කිව්වට ඒකත් ඉතින් අර මේ රිවිෂන් පේපර්ස් ටිකම මාර්තු වල ඉඳලා මටත් පොඩ්ඩක් ඔය ජනවාරි පෙබරවාරි මාස දෙකේ පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ ටික ඉවර කරලා ළමයි හිටියොත් කැමති වුණොත් එහෙම පේපර් එකක් කරනවා.
ඒක තමයි ඒගොල්ලන්ගේ සැලැස්ම. හරි. ඒතර මේක ආයේ මේ වෙන දෙයකටවත් තරහකටවත් එහෙම මොනවත් එකක් නැහැ. දැන් තීරි ළමයි මම අහලා තිබා සර් තරහටද කරන්නේ නැත්තේ? හරි මේ තරහක් නැහැ. මොකද ඒකට හේතුව එකක් මට පොඩි විවේකයකුත් වුණා. දැන් මේ දවස්වල ඉතින් මගේ මේ මාස දෙකේ මට පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ හින්දා රිවිෂන් එකක් පටන් ගත්තා කියලා තියරි ගොඩක් ආපෞසරයක් උගන්වන්න මම ආසත් නැහැ. ඇත්තටම කොටින්ම රිවිෂන් පන්ති වල තියරි උගන්වන්න මම ආස නැහැ. රිවිෂන් කියන නම නැති වෙනවනේ. නමුත් කෙමිස්ට්‍රි ෆිසික්ස් සාම්ප්‍රදායික පන්තිනේ තියෙන්නේ. ෆස්ට් ෂයි ළමයිත් ගෙන්නගෙන සෙකන්ඩ් ෂයි ළමයිත් ගෙන්නගෙන තියරි දාගෙන එහෙමනේ කරන්නේ. ඒක අමාරු විෂයක් නෙමෙයි තමයි. ෆිසික්ස් එහෙම කෙමිස්ට්‍රි එහෙම අමාරුයි. ඒ හින්දා එහෙම කරන්න ඕන. එතකොට බයෝ වලට ඉතින් එහෙම එකක් නැහැ. 60ක් විතර පාඩම් කරලා ගන්නත් පුළුවන්. මම එකම එක ලම කතාවක් විතරක් කියනනම් ඒක කීවට ඒක මට ආර්ථික වශයෙන් ලාභ නැති කතාවක්. මට මෙසේජ් එකක් දාලා තිබ්බා ගිය අවුරුද්දේ ෆස්ට් ෂයි B3ක් ගත්ත ළමයි. මේක බලයි එයත්. B3ක් ගත්ත ළමයි දාලා තිබ්බා බයෝ මගේ තියරි ඇවිල්ලා තියෙන රිවිෂන් ආවේ නැතිලු. ගෙදරටල පාඩම් කරාලු. මේ සැරේ MCQ 49ක් හරි කියලා. එකයි වැරදි. හැබැයි යා කෙමිස්ට්‍රි ෆිසික්ස් වලට පන්ති ගියාලු. ගිය සැරේ B2ක් ගත්ත ළමයාගේ මේ සැරේ කෙමිස්ට්‍රි 36යි ෆිසික්ස් 35යි. මං ගාව ඇති මැසේජ් එක. මේක මට ඒක පුළුවන් මෙයත් බලනවා ඇති. මං ඊට පස්සේ දෙවෙනියට යයින් ආලේරිය කාගේද පන්ති ගියේ කියලා. ඊට පස්සේ ආ උත්තරයක් කියලා තිබ්බා. ඊට පස්සේ මං එයාට ආයෙ ටයිප් කරලා ඇරියා. මේ සැරේ හොඳට පේපර් මාකින් යන මේවා ගැන හොඳට දන්න පොඩි පන්ති වලට යන්න කියලා. ඒතර ගුරුවරයාත් එක්ක සාකච්ඡා කළා එයාට අහන්න පුළුවන්. ඇයි සර් මගේ මේකට ලකුණක් එන්නේ නැත්තේ? ඇයි සර් මේක 70ක් ඇතරින් ඇතිලා දුරවරු දිහා බලන්න හිටපුවාම එහෙම අහන්න බෑ. තේරුණාද? එහෙම අහන්න බෑ. දැන් මෙයාට B2 නෙමෙයි A2ක් කරගන්න ඕනේනේ. ඒතර හරියට මේ සැර රිසර්ච් ආවුත් එයාට බයෝ එකක් එයි අනිත් දෙක ආයෙත් තිබ්බ දෙකම වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේකෙන් වැටෙන්නේ මොකද්ද? තනියම වැඩ කරන්නාට විශාල ප්‍රතිඵලයක් ලැබෙන බව. ෆස්ට් ෂයි එකේ ගොඩාක් කාලේ නැති වුණා මොනවා නිසාද? පන්ති නිසා. පාඩම් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. නමුත් දැන් සෙකන්ඩ් ෂයි එකේ හරියටම හදාගන්න දවස් 3ක් පන්ති යන්න දවස් 4ක් ගෙදර ඉන්න. ඊටු ටික ඔක්කොම පාඩම් කරගන්න මේක වැඩේ කරගත්තා. ඒක තමයි ඔයාලට ඔය රිවිෂන් සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. තව ඉතින් කියන්නම් જાති ගොඩයි. විභාගය ගැන, ළමයි ගැන ඒවා ඉතින් බොරුට කියලා වැඩක් නැහැ නේ. අපි මේක චූටි කාලෙකින් ඉවර කරමු. එහෙනම් ඔච්චරයි ජනවාරිනේ පටන් ගන්නෙ. තව දවස් 20ක් 25ක් තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් A level paper එක අර මාකින් ස්කීම් බලලා තමන්ගේ අඩුපාඩු වදා ගන්න. කොලයක ලියා ගන්න මට අමාරු යුනිට්. ඒ යුනිට් එක ඇතුලේ අමාරු උපමාතෘකා. ඒ උපමාතෘකා ඇතුලේ අමාරු කොටස්. ඒවා ලියා ගන්න chart වල. ඊට පස්සේ ඒවා එක ගොඩ දාන්න බලන්න. යාළුවන්ගෙන් අහනවා, ගුරුවරුන්ගෙන් අහනවා, වීඩියෝ බලනවා. තනියම ඉගෙන ගන්නවා. පන්තියකට ඇවිල්ලා හොඳට කන දීගෙන ඉන්න. ඇහැ දීගෙන ඉන්න. ගුරුවරයා උගන්වනකොට මොකද්ද? මේ මගේ කෑල්ල. මට බැරි තැන මෙන්න කිව්වා. දැන් කිව්වා. අන්න හරි. ඒක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. අද තමයි මට බැරි කෑල්ලක් ඉගෙන ගත්තේ. හවසට කල්පනා කරලා බලන්න බැරි දේවල් එකක්වත් ඉගෙන ගත්තේ නැත්නම් ආයෙ පන්තියට යන්නත් එපා. Taman දන්නේ ඒවා නම් ඔක්කොම උදේ ඉඳලා රැ වෙනකන් ඉගෙන ගත්තේ ඇවිල්ලා වැඩක් නැහැ නේ පන්තියක. ඒ කියන්නේ පන්තියේ මට්ටමට වඩා Taman ඉන්නේ උඩ මට්ටමකින්. ඒතර ඒ වගේ දෙයක් කරන්න. හරි. ඒතර කරන දේත් කිව්වා ඔක්කොමත් කිව්වා විභාගය ගැනත් කිව්වා දැන් ඇති. තේරුණා නේද? පාරසටනත් එක්ක මම දාන්න. එහෙනම් ජනවාරි මාසේ තමයි පන්ති පටන් ගන්න. මාසයක් රිලැක්ස් එකේ ඉඳලා කැමති විදියක් කරගන්න. රයිට්. එහෙනම් එච්චරයි. ඒ ඇති.